මිනිකිරුලේ රහස. ඉරේෂා කියන්නේ ප්‍රධාන සුරංගනාවිය. තද රෝස පැහැති පියාපත් සහ තරමක් නොසැලකිලිමත් නමුත් ඊතා කරුණාවන්තයි. සඳමිනි කියන්නේ ඉරේෂාගේ සමීපතම යෙහෙළිය. වඩා පරිස්සම් රන්වන් පැහැති පියාපත් ඇත. තාරුක කියන්නේ ඉරේෂාගේ මිත්‍රයෙක්. ගස්වල අතු අතරින් වේගයෙන් ගමන් කළ හැකි කුඩා පිරිමි සුරංගනාවෙක්. දීප්තිමත් දිය ඇලි සහ මල්පිරි රශ්මි වනස්පතිය නම් සදා හරිත වනාන්තරයකි. ඉරේෂා, සඳමිනි සහ තාරුක ගමේ පැරණිම ගස මුදුනට පියාසර කරමින් සිටින්නේ එහි කඳේ සගවා ඇති පුරාණ මිනි කිරුලක් ගැන විස්තර දැන ගැනීම සඳහායි. එය ගමේ සරුසාර භවයේ සංකේතයකි. ඉරේෂා තම වේගය පාලනය කර ගැනීමට බැරිව යාන්තම් ගසක අත්තක වැඩි සමබරතාවය පවත්වා ගනී. ඇය මිතුරන්ගෙන් ටිකම් ඉදිරියට පියාසර කරයි. මිතෙන් සිට ආරම්භ වන්නේ උස් වූ නීල කඳු වැටියයි. ඉරේෂා පුදුමයට පත් කරමින් ඔවුන් යා යුතු මාර්ගය එනම් කඳු වැටිය පෙනෙන තෙක් ඇය පියාසර කරයි. නමුත් ඇය ඉදිරියෙන් දකින්නේ ඝන සුදු සීතල මීදුමක් පමණි. ඇය ආපසු හැරෙන විට මිතුරන් දෙදෙනා නොපෙනේ. ඉරේෂා, සඳමිනි, තාරුක, ඔයාලා කොහෙද? හරිම සීතලයි. ඇය හඬගසන නමුත් උත්තර නැහැ. මීදුම නිසා ඇයට ආපසු යාමට මාර්ගය සොයාගත නොහැකි. ඇය වැරදි පැත්තට පියාසර කර ඇති බව ඇයට වැටහි. සුළඟ ඉතා තදයි. හිම කුණාටුව ආරම්භ වේ. මට බයයි. මම එයාලව දාලා ආව එක වැරදි. ඇය කුඩා අයිස් ගුහාවක් අසලට ඇද වැටේ. හදිස්සියෙම ඇය ගුහාව ඇතුලේ තියෙන අයිස් වලට යට වී දිලිසෙන පැරණි බෝතලයක් දකිනවා. බෝතලය තුල පත්‍රිකාවක් ඇත. පත්‍රිකාවේ නියම සුරංගනාවියකගේ ශක්තිය තියෙන්නේ පියාපත් වල නෙවෙයි, හදවතේ. මිනිකිරුල සොයන්න ඕන නම් ආපසු හැරී බලා අන්න අය වෙනුවෙන් උත්සාහ කරන්න. පසුව ඉරේෂා තව දුරටත් ඉදිරියට නොයා අයිස් ගුහාවේ සිට තම මිතුරන් දෙසට තදින් ආලෝකයක් යැවීමට තීරණය කරනවා. ඇයගේ හදවතේ තිබුණ කරුණාවන්තකම නිසා ඇගේ පියාපත් වලින් දීප්තිමත් රෝස පැහැති ආලෝක කදම්බයක් පිටවේ. රශ්මි වනස්පතියේ සීමාවේ සිටි සඳමිනි සහ තාරුක ඈතින්නෙම ආලෝකය දකිනවා. සඳමිනි, ඒ ඉරේෂා, එයා හොඳින්. මිතුරන් දෙදෙනා එකට එකතු වී ඉරේෂා සිටින තැනට පැමිණේවි. ඔවුන් ඉරේෂාව බදා ගන්න විට කුණාටුව ක්‍රමයෙන් පහව වේ. ඔවුන් දෙදෙනාම එකට එකතු වී මිනි කිරුල සොයා යන ගමනට ආපසු යති.